හැලෝ යාළුවනේ වෙනද වගේම අදත් මගේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. අද මගේ ඔයාලා එකතු වෙන්නේ මගේ වීඩියෝ බලන්න අද නම් මාව subscribe කරලා පහළ තියෙන bell icon එක click කරලා all දෙන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ හැමෝම ඉල්ලපු මෝර්නිං ග්ලෝරි මල් ගැන. ඉතින් මේ මල් ගහ වැලගත්තම මේක වැලක්කා කර තමයි යන්නේ. ඉතින් පහසුවෙන් වගා ගන්න පුළුවන්. ජලයයි අවුවයි තියෙනවා නම් මේ වැල හොඳට හැදෙනවා. කිසිදු පොහොරක් අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳ අවුවක් තියෙන තැනක මේක හැදුවොත් හැමදාම මල් පිපෙනවා. ඉතින් අපේ ගෙදර හදලා තියෙන මේ වැලේ හැමදාම මල් 50ක් විතර දැනට පිපෙනවා. ඉතින් තාම මේක හදලා මාස 2ක් විතර ඇති. හොඳට වර්ධනය වෙනවා. කිසිදු පොහොරක් අවශ්‍ය වෙන්නේ නැහැ. නියමිත ජලය නියමිත ආකාරයෙන් දෙනවා නම් තද අවුවට හොඳින් හැදෙන මල් ගහක් තමයි මේ මෝර්නිං ග්ලෝරි කියන්නේ. ඉතින් ආච් එකක් විදිහට හදපුවම පුදුම ලස්සනක් තියෙන්නේ. මේකේ තියෙන නිල් පාට ඇත්තටම S2ට මාරම මේ සනීපයක් දැනෙනවා. ඉතින් මම මේක හදලා තියෙන්නේ බිම වත්තේ පස් දාලා තමයි හදලා තියෙන්නේ. කිසිම පොහොරක් දාන්නේ නැහැ. මේ විදිහට වියනක් වගේ දැලක් යවලා මේ ගහ උඩ තමයි මේක යවලා තියෙන්නේ. ඉතින් මේ තියෙන මල් හරිම ලස්සනයි. මේකේ ලොකු වර්ගයකුත් තියෙනවා. මේ පොඩි වර්ගය තව කැලේ හැදෙන වර්ගයකුත් තියෙනවා. ලා රෝස පාට වගේ එකක්. ඒවත් සාමාන්‍යයෙන් කට්ටිය හදලා මම දැකලා තියෙනවා. ඉතින් මේ වර්ගය ඉතින් ලස්සනයි. මේක පහසුවෙන් වලට වගා ගන්න පුළුවන් අඩු නඩත්තුවකින් හදා ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ මම තව වැඩක් පටන් ගත්තා. මල් බයිසිකලයක් හදන්න. ඉතින් නිවාඩු තියෙන වෙලාවල ෆ්‍රී වෙලාවල් වල මම මේ විදිහට මගේ පුංචි කාලේ බයිසිකලේ අරගෙන ඉතින් එකකින් ප්‍රයෝජනයක් ගන්නෙත් නෑ. දැන් දිරලා වගේ තියෙන්නේ. පුළුවන් විදිහට මේ වගේ තින්ත ගාගත්තා. ඉතින් මේ තින්ත ගන්නට ඉතින් දවස් 3ක් විතර ගියා. වෙලාව තියෙන විදිහට තමයි කරගත්තේ. ඉතින් ওই විදිහට පියවරෙන් පියවර තින්ත ගාගත්තා. ඉතින් මේක තින්ත ගානවා කියන්නේ හරිම අමාරු වැඩක්. මොකද අර කම්බි ASCII ගන්නට ගියාම සෑහෙන අමාරුයි. ඉතින් ඉවසීමක් ඇතුව තමයි මේ දේ කරගන්න ඕන. කලබලයට කරන්නත් බෑ. ඉතින් ඔය පහවදා දෙවනි දවසේ ඉතින් තින්ත ගාන මේ විදිහට තින්ත ටික ගා ගන්නවා. ඉතින් තින්ත ගාන්න බැරි තැන්වල මං කරේ චූටි පින්සලක් චිත්‍රාන්දින පින්සලක් අරගෙන ඒ තැන්වල ගාගත්තා. ඉතින් හිමීට මේ විදිහට තින්ත ටික අපි ගාගත්තා. ඉතින් සුදු පාට හැමතැනම ගා ගන්න ඕනේ නැත්නම් කැතට පේනවා. සම්පූර්ණ සුදු කරන්න එපා බයිසිකලේම. ඉතින් මේ විදිහට මං චූටි පින්සලකුත් අරගෙන අර කම්බි ASCII එම හොඳට තින්ත ටික ආලේප කරගත්තා. ඉතින් මේ වගේ බයිසිකල් අපිට හොයාගන්න පුළුවන් ගෙවල් වල ඕන තරම් තියෙනවා. මේ බයිසිකලේ ඉතින් මගේ මිදුලට ගැලපෙනවා. මොකද මිදුල චූටි මිදුලක්. ඉතින් මේක තිබ්බාම මාරම ලස්සනක් අවසානයේ තියෙනවා. මේ පිටෝනියා එක තමයි මම තිබ්බේ. ඒක තිබ්බට පස්සේ පුදුම ලස්සනක් තියෙනවා. මොකද මේ මලේ තියෙන පාටත් එක්ක සුදු පාට මාරු විදිහට මැච් වෙලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මේක මේ හේතු කරලා තියෙන. ඉතින් මේක තව වැඩ කොටසක් තියෙනවා කරගන්න. තව ඉස්සරහට චූටි මල් පෝචියක් ගහන්න ඕනි. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. බලන්න ඉතින් ලස්සනයිද කියලා යාළුවනේ. ඉතින් බාන්ට්කු වියදමක් නැතුවම අපිට අපේ ගෙදර තියෙන දේවල් වලින් අපි මිදුණු ලස්සන කරගන්න පුළුවන් තවත් නිර්මාණයක් තමයි මේ මල් බයිසිකලේ කියන්නේ. ඉතින් මේ පිටෝනියා වර්ගයේත්
හොඳට අව්වට හැදෙන වර්ගයක්නේ. මගේ කලින් වීඩියෝස් වල මං කියලා තිනවා මේ වර්ගෙත් අපිට පහසුවෙන්ම වගා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පහසුවෙන් වගා ගන්න ගහක් මෙහෙම තිබ්බහම අපිට නඩත්තුවක් අවශ්‍ය වෙන්නේ නැහැනේ ලොකුවට. ඉතින් මෙන්න මේ පෝච්චිය තමයි මං තියාගන්න හිතන් ඉන්නේ. ඉතින් මේක ගහලා අවසාන නිමාව අපි බලමු කොයි වගේද කියලා. ඉතින් අවසාන නිමාව හරිම ලස්සනයි. ඔයාලා බලන්න මගේ වීඩියෝ එක අවසානයේදී ඔන්න ඒ තමයි මගේ මල් බයිසිකල්. ඉතින් මල් ලස්සනට තියෙනවා මේ උදේම ගත්ත වීඩියෝ ක්ලිප්ස් වගේ. ඉතින් හරිම ලස්සනයි. ගෙට මාරම එළියයි. तेरुनादो विसल आदरे पैरिदुना सुसुम आकहे सदनियुना सुतेम जीविते पैरुनादो दित मावके बिंबर्षा वही matema sit samka nivi ai meda sansarini mage nanna dunanniye mamavana hinaye ob innawa wage sansarini mage nanna ob innawa wage dasaruwa se paya dasmat se tiseya sita siravi